හෙලෝ යාළුවනේ ඔයගොල්ලෝ අදත් එකතු වෙන්නේ මොබයිල් සෙටින්ස් YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝගේ WhatsApp එකේ privacy එක වැඩි කරගන්න option දෙකක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලෝට මතක් කරන්න ඕනේ මගේ YouTube channel එකට අලුතෙන් set වෙන කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා set වෙන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ WhatsApp එකේ settings එක open කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ WhatsApp එක open කරගෙන මේ විදිහට මගේ WhatsApp එකේ settings එක මේ විදිහට open කරගන්නවා. ඉතින් open කරගත්තට පස්සේ ඔයගොල්ලෝගේ මෙතන උඩින්ම option එකක් තියෙනවා account කියලා. ඔයගොල්ලෝ මේ option ඇතුළට යන්න ඕනේ. ඉතින් මේ option ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන option දෙකක් දීලා තියෙනවා email address two step verification කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ මෙතන email address එකයි two step verification කියන code එකයි ඔයගොල්ලෝ මෙතනට add කරලා තියෙනවා නම් ඔයගොල්ලෝගේ privacy එක ඔයගොල්ලන්ට වැඩි කරගන්න පුළුවන්. ඉතින් එහෙම ඔයගොල්ලෝ ඒ දෙක add කරලා නැත්නම් අදම add කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට ඒකට කරන්න තියෙන්නේ මෙතන මේ උඩ තියෙන email address එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතනදී ඔයගොල්ලෝගේ email එක add කරලා නැත්නම් ඔයගොල්ලෝගේ phone එකේ තියෙන email එක මෙතනට add කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන email එක නැත්නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ නැති වුණත් phone එකේ තියෙන email එක ඔයගොල්ලන්ට මෙතන add කරගන්න පුළුවන්. ඉතින් හරි මම මේකෙන් back වෙනවා. back වුණාට පස්සේ එතන යට තියෙන two step verification කියන එකෙන් ඔයගොල්ලන්ට වෙන්නේ ඔයගොල්ලන්ට මෙතන code එකක් type කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදී code එකක් විදියට ඔයගොල්ලන්ට අංක 6ක් type කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මෙතන මේක turn on කරගන්න පුළුවන්. මම ඉතින් මේක turn on කරලා තියෙන්නේ. ඉතින් මේක turn on කරාට පස්සේ ඔයගොල්ලන්ට මේකේ තියෙන ප්‍රයෝජනේ තමයි ඔයගොල්ලෝගේ WhatsApp එක කවුරු හරි ගන්න ගියාට පස්සේ ඔයගොල්ලෝගේ දැන් මේ ඔයගොල්ලෝ WhatsApp එක හදලා තියෙන phone එකේ වෙන කෙනෙක් එයාගේ phone එකට WhatsApp එක ගන්න හැදුවොත් එහෙම එයාගේ phone එකෙන් අනිවාර්යෙන් මේ verification code එක ඉල්ලනවා. ඉතින් එතකොට මේ verification code එක ඔයා දන්න verification code එකක් නම් එයාට ඔයාගේ WhatsApp එක ගන්න බෑ. ඒ වගේම ඔයාගේ WhatsApp එකේ privacy එකට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මං හිතනවා මේ අද ගෙනාපු වීඩියෝ එක දන්න කට්ටියටයි නොදන්න කට්ටියටයි වටිනවා ඇති කියලා. මම මේ කියලා දුන්න ඔප්ෂන් දෙක කලින් දැනගෙන හිටපු කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අද දැනගත්ත කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. goodbye.